හලෝ good morning. ඔන්න ඉතින් අද සුපුරුදු විදිහටම දවස් 365න් එකක්. උදේම හැරලා ජනේලෙ ඇල්ල එළිය බලද්දී ඔහොම තමයි ඉතින් වටපිටාව පේන්නේ. ඔක්කොටම කලින් ඇඳ ගසලා ඉන්න ඕන හින්දා ඇඳ ගසාගෙන ඉවරයක් කරගත්තා. මගේ චූටි පැටියා නිසා වෙනද වගේ නිදහසේ මේ එළි පහළියේ ඇවිදලා කරලා ඉන්න බැරි වුණාට පොඩි හරි හම්බෙන නිදහස් වෙලාවට මේ වගේ පරිසරයේ තියෙන මල් ගස් කොළන් එක්ක ගැවසෙනවා තරම් නිදහසක් තියනවද? එහෙම නෑ නේද? දැන් ඉතින් ඔක්කොටම කලින් එයාගේ කිරි එක හදලා දෙන්න ඕන. කිරි එක හදන්න දැන් ඔය වතුර දාලා නිවෙන්න තියලා පිටි බෝතලෙට අත දාගෙන පිටිත් නාගෙන දැන් එයාට ඒ දීලා තියෙන ලිමිට් එකට පිටි දාලා කිරි එක ඉක්මනට හදලා දෙන්න ඕනේ. මොකද නැත්තම් බෙරිහන් දීලා අඬන්න ගන්නවා වෙලාව පහුවෙච්ච ගමන්. අන්න ඉතින් අපි උදේම නැගිටලා කියන්නේ 6:00 විතර නැගිටලා ඉවර වෙලා ඇඳ හැදුවා. ඊට පස්සේ පොඩක් කම්බරේ හිට කරලා ඉවර වෙලා පුතාගේ කිරි හදලා කිරි එක දුන්නා. එයා කිරි එක දැක්කනේ පිස්සෙක් වගේ. ඊට පස්සේ ඉතින් දැන් ඔන්න මාත් ඒක බොන්නයි හදන්නේ. හස්බන්ඩ් ඒක බිව්වා. එහෙනම් ඉතින් යන්න හැටි ඉතින් ළඟට බලමු. දිගටම අර දවස් කොහොමද ගත වෙන්නේ කියලා. දැන් ළමයි තේ බීලා ඉවරයි. දැන් මට තියෙනවා අපේ පුතාගේ මට නෙමෙයි මයි හස්බන්ඩ්නුයි දෙන්නම අපේ පුතාගේ අර පෝෂණ මාසෙරුනේ ජූනි කියන්නේ පෝෂණ මාසෙරු. ඉතින් අපේ පුතාගේ උස බර මේ කියලා එයාගේ මාස 9 වැක්සින් එක ගහන්න ඕනේ. ඉතින් ඒකට දැන් අපි ක්ලිනික් එකට යන්න ඕනේ තව ටිකකින්. මොකද මෙහි ක්ලිනික් එකට යන බස් තියෙන නිකන් පැයෙන් පැයට වගේ. ඒ හින්දා යන්න ඕන. ඒ නිසා දැන් ඉක්මනටම මේ පුතාට කැම් ටික කවාගෙන මේ හදා ගන්න ඕනේ. අපේ වත්තු වෙලා පුතාගේ වත්තු වෙලා ඒ කැම කවාගෙන ඉක්මනින්ම යන්න ඕනේ. යන ලෑස්ති වෙන්න ඔන්න ඉතින් දැන් ඔක්කොම ලෑස්ති කරගත්ත බබාට කෑම හදන්න. මං අද මෙතන අරගෙන තියෙනවා කැරට් බෝංචි ගෝවා වටානා. ඊට අමතරව මගේ ඔළුවේ තියෙනවා යාට ගොටු කොළ ටිකකුත් එකතු කරන්න ඕනේ කියලා. කොහොමත් මං හැමදාම එළවලු නම් එයාට එකතු කරනවා. ඉතින් දැන් ගිහිල්ලා මම මේ ගොටු කොළ කඩන්න තමයි ගිහින් තියෙන්නේ. ඔතන අපේ ගෙට උඩ ගොඩාක් ගොටු කොළ හැදිලා තියෙනවා. අල වර්ග හැදිලා තියෙනවා. නිකන් ඒක හරියට කරා නම් නිකන් අර මොනවද අර කියන්නේ පොඩි අර පලා කොටුවක් වගේ තමයි අල වර්ග තියෙනවා. අල කොළ වර්ග තියෙනවා. ගොටු කොළ තියෙනවා. ඉතින් මට ඔය ගොටු කොළ වල නම් ලප්පැටිවා මෝරප්පු වගේ තෝරන්න දන්නේ. කොහොම හරි මං හොඳයි කියලා හිතිච්ච ගොටු කොළ ටිකක් කඩාගෙන දැන් පුතාගේ ඒ කෑම එකට කියන්නේ දාන්න ලෑස්ති වෙන්න තමයි යන්නේ. මං කොහොමත් කොළ දානවා නම් පුතාගේ කෑම එකට කොළ දාන්නේ. ඔක්කොම ටික තැම්බිලා ඉවර වෙලා අන්තිමට තමයි පොල් කිරි දාන්න නම් පොල් කිරි දාලා ඉවර වෙලා අන්තිමට තමයි කොළ දාන්නේ. හරි දැන් බබායි කෑම එක ලිපේ ඉදෙනවා. දැන් වෙලාව මම හිතන්නේ 9ට තව විනාඩි 15ක් වගේ තියෙන්නේ. ඒක මං කරලා පුතාට අඳින ඇඳුමුයි එක්ස්ට්‍රා අරගෙන යන ඇඳුම් පොත් බර කිරණය ඒ දේවල් ලෑස්ති කරගන්න තමයි තියෙන්නේ. මොකද 10යි ගානට තමයි බස් එක තියෙන්නේ. මේ 10 ගානට බස් එක තියෙනවා. ඉතින් බස් එකට ය아가න්න ඕන හින්දා ඉක්මනට මේ දේවල් ලෑස්ති කරගන්න ඕනේ. එන්න අපි ලෑස්ති කරගමු. ඉතින් මම මේක ගත්ත අන්දන් යන්න. බස් බර කිරන්න අර එල්ලන එක යාගේ පොත අද ලැමිනේට් කරගන්න ඕනේ. මාස 9ක් ගිහිල්ලත් මේ පිට කවරයක් දානවා කියලා ඉන්න හැබැයි උන්නේ නැහැ.
ඊට පස්සේ මම මේ එක්ස්ට්‍රා ඇඳුම් ටිකක් අරගත්තා. ඒක දැන් එයාගේ බෑග් එකට දාගන්න ඕන. මේ අතර කෑම කිදිනවා. ඉක්මනට ගිහින් කෑම හදාගන්නත් ඕනේ. එහෙනම් ඉතින් අපි යනකම දැන් මේ පුතාගේ කෑම කිදිනවා. ඉතින් වතුරෙන් ඉදුණාට පස්සේ මම මේ පොල් කිරි ටිකක් දැම්මා. ඊළඟට ගොටුකොළ මෙහෙම ගොටුකොළ ටිකක් දාගත්තා. ඒකයි ටිකක් කොමාලෙන් මෙව වුණාම ඇති හින්දා මේක තව ටිකක් හින්දෙන්න තියලා මත් ගාලා ඉක්මනට කවා ගන්න ඕන. කතා කරපුවා හරියට ඇහෙන්නේ නැහැ. ඉතින් ඔතන මම ඔය කියන්නේ පිස්සු තුන් දෙනෙක් වගේ බස් එකේ යයි කියන බයෙන් දුවනවා කියලා තමයි ඔතන ඔය මම කියන්නේ. ඒක හරියට ඇහෙන්නේ නැහැ. ඉතින් මුද්දරගමට මුද්දරගම තමයි පුතා ක්ලිනික් එක තියෙන්නේ. ඉතින් මුද්දරගමට යන තියෙන බස් එන්නේ පැයට වගේ. ඉතින් ඒ බස් එකේ යයි කියන බයෙන් ඔය පාර දිගේ පිස්සු තුන් දෙනෙක් වගේ දුවනවා බස් එක ගලන්න. දුවගෙන අපගේ ප්‍රතිඵලයක් විදිහට ඒ වෙද්දිත් බස් එක ඇවිත් තිබ්බේ නැහැ. එදා එන වෙලාවට වඩා ටිකක් පරක්කුයි. අපි ඉතින් ළමයාගේ අපේ බබාගේ පොත බේබි බුක් එක වටේ ලැමිනේට් කරගෙන ඔන්න ක්ලිනික් එකට ආවා. ක්ලිනික් එකට ඇවිල්ලා ඉතින් තුන් දෙනාත් එක්ක ඉඳගෙන හිටියා. එතන ඉස්සලාම තිබේ වයසක අයගේ අර ප්‍රෙෂර් ක්ලිනික් එකක්. ඉතින් ඒ කට්ටිය පිරිලා හිටිය ඇතුලේ. ඉතින් අපි එළියෙන් තමයි ඔය ඉඳගෙන හිටියේ. අනිත් අම්මලයි බබාලයි අපි ඒක තමයි දොයි යන්නත් නෑ නේද? ප්‍රශ්නනේ පුතාට නැද්ද? එක්කොළහට ඉතින් මගේ මලකෝලමටත් කම්මැලි හිතලා මොනවදෝ කියවනවා බ්ලා බ්ලා තී ගල. එයා ඉතින් තාම කතා කරගන්න බෑනේ. ප්‍රශ්න අපි ඊට පස්සේ ක්ලිනික් එකේ ඉඳන් ගෙදර ආවා. බඩු වගේකුත් අරගෙන ආවේ ඕන වෙන එළවලු වගේකුයි බබාගේ ඕට්ස් රැටින්ඩි වගේ. මේක තමයි ඒ ඉතින් ගෙනපු බඩ. මේ දවස්වල TikTok එකේ හැමතැනම වයිරල් යනවා දකින්න. මම දන්නේ මේක වෙන ෆ්ලේවර්ස් තියනවාද කියලා. රුපියල් 480ක් උනේ මේ එලිෆැන්ට් හවුස් එකේ ස්පොන්ජ් රෝල් එක වෙනිලා ෆ්ලේවර්ඩ් එක. අපි කපලා බලමු ඒ කියන තරම් රහයිද කියලා. මෙන්න මේම තමයි එළියට ගත්තට පස්සේ තියෙන්නේ. අපි දැන් බලමු. එකයි මගේ කෑල්ල දෙකයි. වෙනසක් නෑ රසේ. ඔසේ වෙනසක් නෑ. නෑ එහෙම වුණා. නිකන් මේ වගේ තමයි. නිකන් ඔය අනිත් ඒවා කන ස්පොන්ජ් රෝල් එකම තමයි. ඉතින් රසේ වෙනසක් නෑ. ඔය වයිරල් ගෑවට. අවුයි. එච්චරයි. අවුයි. රසේ වෙනසක් නෑ ඉතින්. මේ කන ඒවා වගේම තමයි. ටිකක් අර මැද තියෙන ක්‍රීම් එක වැඩිදත් මන්ද. අවුලක් නෑ. රේට් කරොත් එහෙම 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ හවස් වෙන්න හස්බන්ඩ් මගේ ඔළුවේ ගාන ගෙදරම තෙලක් හදනවා. ඒ තෙල් එක හදන්න ගත්තා. ඔය කොළ වර්ග එහෙම දාලා ඒක මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. ඒක මාරම මැජික් තෙලක්. බ්‍රෙස්ට් ෆීඩ් කරන අම්මලට මාර හොඳයි. මොකද නැචරල් නේ. ඉතින් ඔය විදිහට තෙල හින්දෝල ඉවර වෙලා මම මේ වීඩියෝ එක ඉවර කරා. මොකද මට දිගටම වීඩියෝ එක කරන් යන්න බැහැ සහ මට දිගටම YouTube එක හදලා කල්ලොන්ට වීඩියෝස් ගේන්න බැරි වුණා පුතත් එක්ක. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් මෙච්චරයි. මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ඔක්කොම මට පහලින් කමෙන්ට් කරලා දාන්න. බයින්න හරි මොනවා හරි අඩුපාඩු. එහෙනම් මං ගිහින් එන්නම්.